දාන්න තොප්පිය දාන්න මම මේක පහ කරලා යවන තොප්පියක්. කැමතිද දාගන්න? හරි තොප්පිය දාගත්තා නේ මේ කෝවිත කමල් කියන්නේ මේ තොප්පිය දාගන්න කියලා කිව්වොත් තොප්පිය දාගත්තා කෝවිත කමල්ට මේ ගෘහසේවිකාවක් කියලා තියෙනවා මේ මගේ ස්වාමි පුරුෂයා මේ මට එළියට යන්න දෙන්නේ නැහැ ලංකාවේ හවුස්මේට් කෙනෙක්. ඉතින් ඒක විතර තවත් ඉන්නවා අයදුයි ලංකාවේ දුයි. ඉතින් එක්කෙනෙක් විතරක් නිමාඩු යන්නේ නැහැ. නිමාඩු යන්නේ නැහැ. නිමාඩු තියලා යන්නේ නැහැ. ඉතින් මේ අනිත් උදේ යනවා. ඉතින් මම ඔය චුට්ටක් ඒ ගෙදර කෙනෙක් ආවල ගියාම හේතුව වෙන්නේ මේ ගෙදර උදේ කියන යන්න කියලා. මේ නාමතල කියන උඹ පාරෙන් එළියට ගිහින් වරෙන්. මාසෙ නිමාඩු ගිහින් වරෙන්. අනේ යන්නේ. ඇයි? ලංකාවේ ඉන්න හස්බන්ඩ් කියන එක අනේ යන්න දෙන්නේ නැහැ. එකක් තමයි ඒක යන තැන එකට ලොකේෂන් ඕනේ. හරිද? ඉතින් මේ මං අහන්නේ අනේ බොලව ගෙදර තියාගෙන කන්න දෙන්න එපයි බොලව. ළඟ තියාගෙන. ළඟ තියාගෙන කන්න දෙන්න එපයි. එච්චරම ගෑණි ආරක්ෂා කරන්න ඕනේ නම් උඹලා මොනවද මේ රටකට එවලා තමන්ගේ පවුල පිළිබඳව තමන්ගේ බිරිඳ පිළිබඳව දරන මතය? උඹලා හිතනවාද ගෑණි ආරක්ෂාවක් තියෙයි කියලා? යකෝ මතක තියාගන්න. සමහර ගෙවල් වල අවුරුදු 14 15 කොල්ලෝ ට්‍රේනින් යන්නෙත්. හරිද? එල්බෝඩ් දාගෙන ට්‍රේනින් යන්නෙත් කද්දාමකින් කියලා. හරි? ඒ බිරිඳගේ ස්වාමි පුරුෂයාට කියන්නේ මචං උඹ හරි මචං මොකද දන්නවද මේ ඇවිල්ලා මේ කොටි ඉන්න කැලාවක් මේක ඇවිල්ලා වේලි වේලි ඉන්නවා මේ හාල් පාරුව කාව හරි ගෑණියෙක් මේ ගෙදරින් එළියට යනකම් බලාගෙන දැන් මේ කෝවිත කමල වුණත් එහෙම වෙන්න ඕනේ මොකද දැන් කෝවිත කමල මේ ඒ ගෑණි එළියට යවන්නයි කියලා කියන්න ඕනේ නෑනේ අනිත් ඒ ගෑණි තමන්ගේ ස්වාමි පුරුෂයා තමන්ට එළියට යන්න එපා කියලා තියෙද්දි ඒක පිටස්තර පුද්ගලෙකුටයි කියන්නේ නේ මොකක් හරි එතන සිදුවීමක් වෙන්න යන්නේ ඒ නිසා මචෝ කොහොම හරි උඹගේ ගෑණිව කොහොම හරි ගෙදරම තියපන් ලංකාවට එනකම් තවත් එක දෙයක් කියනවා මේ උඹලා ඔය මේ ගෑණි එළියට යවුවේ නැති වුණාට මේ අවුරුදු 15 නේද අවුරුදු 15 18 මේ කොල්ල ඉන්නවලු මේ එල්බෝට් යනවලු බලන්න ඒ නිසා මේ මුන්ටත් දෙන්නලු ඒක එළියට යවන්නලු කොහොමත් මේ අරබි කොල්ලෝ යන්නේ අපි ගියාම මොකද කියලා මේ කෝවිත කමල් අහනවා